දැන් බලන්න බෝධි පූජාව අවසානයේ දැන් මේ අබතෙල් පූජාව දක්වා ආවට. දැන් ලංකා ප්‍රසිද්ධ හාමුදුරුවමක් ඉන්නවා. යා මොකද කරන්නේ විභාග පාස් වෙන්න අබතෙල් පූජා තියෙනවා. ඒකයි ඔය ඉන්ටර්නෙට් එකේ ගහපුවම පස්සේ අබතෙල් පහන් පූජාව කියලා. එතකොට ඔබතුමන්ලට බලා ගන්න පුළුවන් කවුද මේ පූජාව කරන්නේ කියලා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙයකින් මොකක්ද ලැබෙන ශාන්තිය සෙත? අත පහක දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ හාමුදුරුවන්ට සල්ලි හම් වෙනවා එච්චරයි. ළමයින්ට නම් මේ නෑ ළමයි පාඩම් කරොත් විභාගේ පාස් වෙනවා. ළමයින්ට මානසික චිකිත්සාවක්ද දෙන්නේ මොකක්ද? සමහර වෙලාවල් වලට මම හිතන්නේ කියන්නේ දැන් ලංකාවේ අධ්‍යාපනය දැන් ඇත්තටම ළමෙක් ගුණාත්මක භාවයට පත් කරනවට වඩා ළමෙක් ડિප්‍රෙෂන් කරන එකනේ, ස්ට්‍රෙස් එකට පත් කරන එකනේ. සමහර වෙලාවල් වලට ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට දැන් අද ළමෙක් බඩේ ඉද්දිම අම්මලා කරන්නේ මොකද්ද මේ ළමයා මේ කෙනෙක් විය යුතුයි කියලා බෝඩ් එකක් ගහනවා. හරි මගේ ළමයා දුව හෝ පුතා ඉංජිනේරුවෙක් කරනවා. මගේ දුව හෝ පුතා මේ වෛද්‍යවරයෙක් කරනවා. ඔය දෙකෙන් තරඟේ තියෙන්නේ. හැබැයි මේ කවුරුත් හිතන්නේ අනේ මගේ පුතා හෝ දුව හොඳ යහපත් ළමයෙක්. ඒ කියන්නේ අර මේ උදාහරණයක් හැටියට ගත්තොත් අර චරිත සංවර්ධනයෙන් තියෙනනේ good moral character එකක්. කියන්නේ සුභාසූර චරිතයක්. එහෙම කරන්න කවුරුත් හිතන්නේ නැහැ. හැමෝම හිතන්නේ මේ කියන්නේ මේකට ටාගට් එකක් හදාගෙන තියෙන ළමයින්ට කියන්නේ මෙහෙම යන්න ඕනේ කියලා. එතකොට ඒකේ දුවන අධ්‍යාපනයක් නේ තියෙන්නේ. දැන් ඔබතුමන්ලගේ කාලේ අද ළමයි යන තරම් ටියුෂන් ගිහිල්ලා නැහැනේ. නෑ. පැහැදිලිවම. දැන් අද ශිෂ්‍යත්වවල ඉඳලා මං කියන්නේ දැන් පෙර පාසල් වලට ටියුෂන් තියෙන මට්ටමක් ඇවිල්ලා තියෙන්නේ දැන්. මං කියන්නේ ළමයි කියන්නේ ඔය මං දන්න ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ මේ පෙර පාසල් මේ වෙලාව අර පාසලට දාන්න කලින් භාෂා පූර්ණය එකක් තියෙනවා. හොඳ දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ වුණාට අපි දන්නනේ ළමයිගේ කැපැසිටි එකක් තියෙනවානේ. ඒකට අනුවනේ සිලබස් හදන්නේ. මේ අධ්‍යාපනයේ වර්ගීකරණය කරලා තියෙන ඒවට. එහෙම නැතුව දැන් ඔයාලට තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ළමයිගේ ඒ කියන්නේ ධාරණය කරගන්න පුළුවන්, දරා ගන්න පුළුවන් මට්ටම ඉක්මවලා ගිහිල්ලා යන අධ්‍යාපන ක්‍රමයකනේ අපි දුවන්නේ. එතකොට අම්මලාත් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ, දරුවෝත් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. තමයි තාම සරලම කාරණාව තමයි. ඒ කියන්නේ දැන් මේ පෞගේ කාලේ O level විභාගේ තිබ්බා. පැන්කල අරගෙන ඒ කියන්නේ මේ හැම බෝධියක් ගාම බලන්න තිබ්බා. ඒ කියන්නේ අම්මලා දරුවෝ විභාග ශාලාවේ අම්මලා බෝධියට පැන්කල අරගෙන කරගෙනවා. ශිෂ්‍යත්වෙන් නම් ළමයිගේ නෙමෙයි විභාගේ අම්මලාගේ විභාගයන්නේ. ඕක තමයි කාරණා. පෑන් දුන්නේ වතුරලා. වතුරලා පෑන් දෙනවා, පිරිත් නූල් දෙනවා. ඒකයි මං කිව්වේ. ඒ කියන්නේ ඒ අර ස්ට්‍රෙස් එක ආතතිය දැන් කවුරුත් ඒ කියන්නේ දැන් මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කරලා දැන් මේ ශිෂ්‍යත්ව විභාගයේම ආවේ මේ අපේ අධ්‍යාපනය කොළඹට ගිරි ගමට කැගිරි හින්දානේ. දැන් අපි වුණත් කොළඹට ආවේ ඉගෙන ගන්න අපේ ගමේ ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරයයි විද්‍යා ගුරුවරයයි හැමදාම නැහැ. ඊට පස්සේ අපේ අම්මලා කල්පනා කරා මේගොල්ලෝ මෙහෙ තියලා හරියන්නේ නැහැ. මෙයාලා කොළඹට යවන්න. මොකද අපි පන්තිත් ගිහිල්ලා අර මතක පදයකට කිව්වේ. පොඩ්ඩක් හිතුවක්කාර මේ ක්ලාස් කට් කරලා පැනලා රාමයේ පොඩි ප්‍රශ්න ටිකක්. හැබැයි මූලික ප්‍රශ්නේ තමයි අර අපේ කියන්නේ අපේ පාසල් වල ඒ ගුරුයිගයක් තිබ්බා. අදටත් ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රශ්නේ තියෙනවා. දැන් ලංකාවේ කියන්නේ පාසලකට ගුරුපත් වීමක් දෙද්දින් ගැමුණු මහත්මයා ඒ විෂයානුබද්ධ සුදුසුකම නෙමෙයි දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම සමාජ විද්‍යාව ඉගෙනගෙන ඩිග්‍රියටනේ දැන් මේ කියන්නේ පත්වීම දෙන්නේ. එයා කරලා තියෙන සමාජ විද්‍යාව හැබැයි ඉස්කෝලේ උගන්වන්න දෙන්නේ සිංහල. ඒක බුද්ධ ආගම උගන්වන්නේ. දැන් හොඳම දේ තමයි කියන්නේ පහුගිය ආණ්ඩු කාලේ එක පත්වීමක් හම්බුණා ගුරුවරියට. එයා නැටුම් ගුරුවරියක්. ඒ කියන්නේ පත්තරවලක් තිබ්බා. එයාට හම්බුනේ වනජීවියෙක්ගේ පත්වීම. එතකොට දැන් මේ රාජ්‍ය පත්වීම් වල අර්බුදයක් තියෙනවා. මේ වගේ විකෘතියක තමයි ලංකාවේ පාසල් අධ්‍යාපනයේ තියෙන්නේ. මේ විකෘතිය ඇතුලේ අම්මලාත් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා, දරුවෝත් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා. එතකොට සමහර වෙලාවට අර අබතෙල් පහන් පූජාවක් කරවා මේවා එක්කින් මේ පොඩි මෙන්ටැලිටි වශයෙන් පොඩි සහනයක් තියෙයි. හැබැයි ඒ කියන්නේ බුද්ධ ආගමේ తాවකාලික විසඳුම් දෙන්නේ නැහැනේ.